2015 ජූලි 6 තමයි මම හිරාණු විවාහ වුණේ. මට පුතා හම්බෙන්න කලින් ඊට කලින් දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා. දෙන්නම නැති වුණා. කාන්තාවක් සමහරව කියන සම්පූර්ණ වෙන අම්ම කෙනෙක් වුණාම කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. කාන්තාවක් සම්පූර්ණ වෙන්නේ ඇය ශක්තිමත් කාන්තාවක් වුණොත්. ඉතින් ඒ නිසා මේ සිංගල් මාම් concept එක මේ සම්පූර්ණ නැත්තම් මොනා කරන්නද ඉතින්? ළමයාත් හදාගෙන ශක්තිමත් මුණ දෙන්න. මම හරියට ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක්. මගේ ජීවිතේ හැම දෙයක්ම එහෙමයි. මම හිරාන්ව හම්බෙන්න කලින් මගේ ඔළුවේ තිබ්බ මට ඕනේ 6යි 2ක් 6යි 3ක් උස එක්කෙනෙක්. ලස්සන එක්කෙනෙක්. ඒ වගේම තමයි කරුණාවන්ත එක්කෙනෙක්. හරි ජොලියෙන් ඉන්න එක්කෙනෙක්. මේ හැම එකම මගේ ඔළුවේ තිබ්බා. කිසිම අම්මා කෙනෙක්ට පර්ෆෙක්ට් අම්මා කෙනෙක් වෙන්න බෑ. පර්ෆෙක්ට් මිනිස්සුත් නැත්තම් පර්ෆෙක්ට් අම්මලත් ඉන්න විදිහක් නෑනේ හැම කෙනාගේම. යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ පර්ෆෙක්ට් නැති ගම තමයි හොඳ. මොකද පර්ෆෙක්ට් වුණොත් එහෙම ළමයා රොබෝ කෙනෙක් වෙයි. ඒ හින්දා අපේ එකම දේ තියෙන්නේ අපි දන්නවනේ අපේ අඩුපාඩු මොනවද කියලා ඒව දරුවට යවන්න. අපි දරුවට රෝල් මොඩල් කෙනෙක් වෙන්න ඕනේ. සහ අපි දරුවාව අපි කරා ගන්න හොඳ නැහැ. මං වගේ වෙන්න, මහත්තයා වගේ වෙන්න අහව නැහැ. දරුවට ඒ විදිහට හැදෙන්න දෙන්න. දැන් මං ඉස්සෙල්ලා කිව්වේ මට පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් ආවා කියලා වෙන කෙනෙක් ටික නැහැ. මේ ගෑනුන්ට පිස්සු කියලා. අපේ ලංකාවේ මේ ඔය මානසික ආතතිය ස්ට්‍රෙස් එකට මිනිස්සු බයයි ගිහිලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න පවා. ඒකට හේතුව ඒවා හරිය කතා කරන්නේ නැති සබ්ජෙක්ට්. හැබැයි ලංකාවේ බහුතරයක් පවුල් වලට අම්මට තනියෙන් දරුවා බලා ගන්න වෙලා තියෙනවා. සිංගල් මාම් කියන concept එක. මම කියන්නේ සිංගල් මාම් concept එක කියන එක ශක්තියක් තියෙනවා නම් ඕනෑම කාන්තාවකට තමුන්ගේ දරුවත් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක තමුන්ට ආදරයක් හිතෙන දවසක හත්ය දාලා ගියා. එච්චකම වෙන කෙනෙක්ට ආදරයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගානාවක් ගිහලා ළමයිනුත් ලොකු වුණාට පස්සේ ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒවා හරිම සාමාන්‍ය දේවල්. අපි මිනිස් හිතක් නෙමේක. ඉතින් ඒ හින්දා කැමති කෙනෙක්ට ඕන විදිහකට තමුන්ගේ දරුවා හොඳට හදනවා නම් සමහරක් තාත්තලා ඉන්නවා නමට විතරයි තාත්තලා. වෙයි මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවනම් සැමියා මැරුණායි කියලා ඒ ගිනිගොඩටම පැනපු අම්මලා නැහැ. ඒ මොකද ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා. තාත්තා එක්ක දාලා ගියාට පස්සේ ඊට පස්සේ වගකීම තමයි ළමයි. ඉතින් ඒ හින්දා මේ ලෝකෙ කිසිම මං හිතන්නේ නැහැ කාන්තාවක් කවුරු හරි කෙනෙක් දාලා ගියා හැරි ජීවිතෙන් සමුගත්ත කට්ටිය මං හිතනවා ගොඩාක් අඩු ඇති. හැම වෙලාවෙම මං කියන්නේ අම්මා කෙනෙක්ට තමුන්ට හරි කියලා හිතන දේ කරන්න ඕනේ කියන එක තමයි. එහෙම වෙන්න බැරි බොහෝ දෙනෙක් බලාගෙන ඇති. උන්ට මොනවද කියන්නේ? තව කෙනෙක්ගේ තියෙන පෞද්ගලිකත්වයට ඉඩ දීලා ඒගොල්ලන් ඕන දෙයක් කරගත දෙන් කියලා ඉන්න බැරි සමාජයක් ඇතුළේ ඉතින් ඇත්තටම හරි අමාරු අම්මා කෙනෙක්ට ජීවත් වෙන්න. කසාද බැඳපු නැති කෙනෙක් ඉස්සරහා කසාද ජීවිතය ගැන කතා කරන්න හොඳ නැහැ. සැමියා නැති වෙච්ච කෙනෙක් ඉස්සරහා තමුන්ගේ පෞල් ජීවිතය ගැන කතා කරන්න හොඳ නැහැ. මම ඒක පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. තේරුණාද? ඒක හරි. මොකද මේ මිනිස්සුන්ගේ හිත අපි දන්නේ නැහැනේ. ඉතින් පුළුවන් තරම් අපි බලන්න ඕනේ තව කෙනෙක්ගේ හිත නොරිද්දා ජීවිතේ ගත කරන්න. අම්මලා මොන නම ගම ලැබුණත් අම්මා කියන නම ලැබෙන්නේ අම්මා කෙනෙක් වුණාම විතරයි. හිරුනිකා අයබෝන්. අයබෝන්. අම්මා කෙනෙක්. ඔව්. හොඳයි අද දවසේ මේ වැඩසටහන අම්මා කෙනෙක් ගැන කතා කරන්නේ. හැම අම්මටම උණුහුමක් තියෙනවා තමන්ගේ දරුවෝ ගැන. අපි අතීතයට යමු. 2015 ජූලි 6 තමයි මම හිරාණු විවාහ වුණේ. මට පුතා හම්බෙන්න කලින් ඊට කලින් දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා. දෙන්නම නැති වුණා. පුතා හම්බෙන්නේ 2017 අගෝස්තු 3. දෙවෙනිය හම්බ වෙන්නේ 2019 අප්‍රේල් 24. තුන්වෙනිය හම්බෙන්නේ 2021 ජනවාරි 15. ඔබගේ ඇස් වලට කඳුලක් ආවා. දරුවෝ දෙන්නෙක් හම්බෙන්න හිටියා කිව්වා. ඔව් ඒ කියන්නේ මට පළවෙනි දරුවා හම්බෙන්න හිටියේ ඇත්තට මම හිරාණෙක් විවාහ වුණේ ජූලි 6. අගෝස්තු තමයි ඡන්දෙ තිබ්බේ. ඉතින් විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිඳි අරගෙන තිබිලා තියෙනවා. මම දැනගෙන ඉඳලා නෙමෙයි කැම්පේන් එක කරේ. මට වෙන හැම කැම්පේන් එකකටම වඩා මේ කැම්පේන් එක හරි අසීරු වුණා. යන තැන වමනේ යන්න ගත්තා. යන තැන කලන්දි දාන්න ගත්තා. රැස්වීම මම මගහැරියා. හැබැයි මම හිතුවේ නෑ හීනකින්වත් මම ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති කියලා. අවසානයේ මට හිතෙන්නේ අගෝස්තු 17 කොහෙද ඡන්දෙ තිබ්බේ. එදා ඡන්ද ප්‍රතිඵල රෑ එනකොට මම උදේ ටෙස්ට් එකක් කළා. නිකමට මට හිතුණා ටෙස්ට් එකක් කරලා බලන්න ඕනේ කියලා. එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මම බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. ඉතින් මම හිතන්නේ ඒ කාලේ වෙච්ච මහන්සියත් එක්ක ටික දවසක් යනකොට දරුවෝ නැති වුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සේ මම ඇත්තටම ටිකක් බය වුණා. ටිකනේ ගොඩක් බය වුණා. ඊට පස්සේ තුන්වෙනි යන්නේ මගේ පුතා කියන්නේ පළවෙනි දරුවපත.
එයා හම්බෙනකොට මම ගොඩාක් පරිස්සම් වුණා. ඉතින් මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න තියෙනවා. ගොඩාක් ස්ට්‍රෙස් තියෙනවා. ඒකත් එක්ක වෙන්නේ සමහරට පළවෙනි දරුවෝ දෙන්න අහිමි වෙන්නේ නැත්තේ. හැබැයි ඉතින් මට දැනෙන තේරෙන කාලේ ඉඳන් මට හැම වෙලාවෙම දරුවෝ 5 දෙනෙක් ඕන වුණා. ඉතින් දැන් නම් මට ආයෙ හදන්න බැරි වෙයි. හැබැයි ඉතින් මං හිතනවා ඉතින් අර දෙන්නත් සමහරට ජීවත් වෙලා හිටියනම් මට උපද්දවන්න පුළුවන් වුණා නම් අද මට 5 දෙනෙක් දරුවෝ. දුකක් තියෙනවා. ඔව් දුකක් තියෙනවා. ඉතින් මට 3 දෙනෙකුත් විශාල ප්‍රමාණයක් දැන් කාලේ හැටියට. මොකද අපේ මනස තමයි හැමදේම කියලා මම විශ්වාස කරන දෙයක්. මම හරියට මේ ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක්. මං හිතනවා මගේ ජීවිතේ මට ලැබිච්ච අද වෙනකන් සියලු දේ මේ මම ඊට කලින් ඒ කියන්නේ මගේ ඇස් ඉස්සරහා මේවා දකින්න ඕන කියලා හිතපු ඒවා මේ ඔක්කොම. ඒ කියන්නේ මගේ පුතා, මගේ දුවලා දෙන්න මේ හැම දෙයක්ම මම අනාගතේ වෙනවා කියලා මම දැනගෙනටත් වඩා මම ප්‍රාර්ථනා කරන එක නෙමෙයි හරි දේ. පේනවා මේවා තමයි අනාගතේ වෙන්නේ කියලා. ඒ දකින්න හැමදේම වෙනවා මට. ඉතින් ඒ අනුව ඉතින් මම හැම වෙලාවෙම මට මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් මම හැම වෙලාවෙම හිත ශක්තිමත් කර ගැනීම තමයි වැදගත්ම දේ. මොකද ඉතින් අපිට ගොඩාක් මම ඉස්සර අපේ තාත්තා නැති වෙන්න කලින් මීට අවුරුදු 10කට පස්සේ මම මොකද්ද කරන්නේ කියන දේ මම පොත්වල ලියනවා, බිත්තිවල ලියනවා. මම ඒ තරම් අර අනාගතේ මම මොකද්ද කරන්නේ කියන එක හරියට මම විෂුවලයිස් කරනවා. තාත්තා නැති වුණායින් පස්සේ මම කල්පනා කරා ඒක කමක් නැහැ ඒ වගේ අනාගතය දිහා දකින්න එක. හැබැයි ප්‍රැක්ටිකල් වෙන්න ඕන එකක්. අනිත් එක ඕනට වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. ඒකත් එක්ක තමයි මගේ ජීවිතේ මගේ ඉස්සරහට එන හැම දෙයකටම මම මුණ දුන්නේ. මොකද මම කවදාවත් තාත්තා නැති වෙනවා කියන එක මම විෂුවලයිස් කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මට ඒක සිද්ධ වුණා. ඒකෙන් පස්සේ මම අවුරුදු 10ක් 20ක් ඒ කියන්නේ මම අකුරෙන් අකුර ප්ලෑන් කරන කෙනෙක්. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ මං ඊට අවුරුදු ගානකට කලින් මං හරියට පොත්වල ලියනවා. ඒ කියන්නේ පොත්වල මම ලියන්නේ මේ දැන් වෙනවා වගේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මේ පාර්ලිමේන්තුවට යන එක. මිනිස්සු අඳුරන චරිතයක් මේ ඔක්කොම මම ලිව්වේ අවුරුදු 14 15 දී. ඒ පොත් නම් දැන් විනාශ වෙලා ඒත් මට හොඳට මතකයි මම ඒව ලියලා තියෙනවා. කියන්නේ මම ලියනවා මම දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. මම දැන් පාර්ලිමේන්තුවේ නැගිටලා කතාවක් කරනවා. හැමෝම මන් දිහා පුදුම වෙලා බලන් ඉන්නවා. මේවා මම විෂුවලයිස් කරා. ඉතින් හැමදේම හීන තමයි එතන සැබෑවක් වෙලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒක හීනයක් වලටත් වඩා මේ දැන් වෙනවා කියලා හිතලා කියන්න ඕනේ. මගේ ජීවිතේ හැමදේම එහෙමයි. මම හිරාන්ව හම්බෙන්න කලින් මගේ ඔළුවේ තිබ්බ මට ඕනේ 6යි 2ක් 6යි 3ක් උස එක්කෙනෙක්. ලස්සන එක්කෙනෙක්. ඒ වගේම තමයි කරුණාවන්ත එක්කෙනෙක්. හරි ජොලියෙන් ඉන්න එක්කෙනෙක්. මේ හැම එකම මගේ ඔළුවේ තිබ්බා. ඒ වගේම තමයි මං පුතාව හම්බෙන්නට මං දන්නේ මොන විදිහ මං හිතුවා එයා අහිංසක ළමයෙක් වෙයි. දෙවනිය හරි ටිකක් සැර හැමදේම අතට අරන් නිකන් හරි මේ කඩිසර හරි අවුට් ගෝයින් ළමයෙක්. ඒ විදිහට මේ දේවල් වුණා. මම බඩේ ඉන්නකොට මෙහෙම වෙයි කියලා මම හිතුවා. ඒ දේවල් ඒ විදිහටම වෙලා තියෙනවා. ඔබ ඉස්සර කරපු දේවල් දැන් කරන්න පුළුවන් ද අම්මා කෙනෙක් වෙලා? කිසිම අම්මා කෙනෙක්ට පර්ෆෙක්ට් අම්මා කෙනෙක් වෙන්න බෑ. පර්ෆෙක්ට් මිනිස්සුත් නැත්තම් පර්ෆෙක්ට් අම්මලත් ඉන්න විදිහක් නෑනේ හැම කෙනාගේම. යම් අඩුපාඩු තියෙනවා. ඒ පර්ෆෙක්ට් නැතිකම තමයි හොඳ. මොකද පර්ෆෙක්ට් වුණොත් එම ළමයා රොබෝ කෙනෙක් වෙයි. ඒ හින්දා අපේ එකම දේ තියෙන්නේ අපි දන්නවනේ අපේ අඩුපාඩු මොනවද කියලා ඒව දරුවට යවන්න නැතුව. අපි දරුවට රෝල් මොඩල් කෙනෙක් වෙන්න ඕනේ. සහ අපි දරුවාව අපි කරා ගන්න හොඳ නැහැ. කියන්නේ දරුවා නිකන් මේ මං වගේ වෙන්න මහත්තයා වගේ වෙන්න අහව නැහැ. දරුවට ඒ විදිහට හැදෙන්න දෙන්න. හැබැයි ලංකාවේ බහුතරයක් පවුල් වලට අම්මට තනියෙන් දරුවා බලා ගන්න වෙලා තියෙනවා. සිංගල් මාම් කියන concept එක ගියා. මම කියන්නේ සිංගල් මාම් concept එක කියන එක ශක්තියක් තියෙනවා නම් ඕනෑම කාන්තාවකට තමුන්ගේ දරුවත් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඕන කෙනෙක් එක්කෝ තමුන්ට ආදරයක් හිතෙන දවසක වෙන කෙනෙක් ඒක මහත්ය දාලා ගියයි ඕන මහත්ය නැති වෙච්ච ගමම වෙන කෙනෙක්ට ආදරයක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු ගානා වගේ ළමයිනුත් ලොකු වුණාට පස්සේ ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒවා හරිම සාමාන්‍ය දේවල්. අපි මිනිස් හිතක් නෙමේක. ඉතින් ඒ හින්දා කැමති කෙනෙක්ට ඕන විදිහකට තමුන්ගේ දරුවා හොඳට හදනවා නම් සමහරක් තාත්තලා ඉන්නවා නමට විතරයි තාත්තලා. හැමදේම කරන්නේ අම්මලා. ඉතින් ඒ වගේ අවස්ථාන් වලදී නම් තනියෙන් අම්මා ওই වැඩේ දරුවෝ හැදුවයි කියන එක කිසි ප්‍රශ්න නැහැ. සමහර තාත්තලා බේබදු කමේ දවසම බොන එක කරන්නේ.
හැබැයි අම්මලා තමයි තනියෙන් ගැට ගහගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ සිංගල් මම් concept එක මේ ස්වාම්පුරුෂය නැත්තම් මොනා කරන්නද ඉතින්? ළමයාත් හදාගෙන ශක්තිමත් මුණ දෙන්න තමයි වෙන්නේ. දැන් උදාහරණයක් කියන්නකෝ දැන් අපේ තාත්තා නැති වෙනකොට මට 23යි. මල්ලිට 21යි. ඕනම ඊට වඩා ගොඩාක් අඩු වයස්වල ඉපදිච්ච ගමන් තාත්තලා නැති වෙච්ච නන ළමයි ඉන්නවා. ඒ වෙලාවට අපිට ඇහෙනවා මරණේ බදාගෙන අම්මා කියනවා අනේ මාවත් ඇයි අරන් යන්නේ නැත්තේ? මාත් ඔය ගිනි ගොරටම පයින්නවා. වෙයි මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක් දරුවෝ ඉන්නවනම් සැමියා මැරුණයි කියලා ඒ ගිනි ගොරටම පැනපු අම්මලා නැහැ. ඒ මොකද ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා. තාත්තා නැති වුණාට පස්සේ තාත්තා එක්ක දාලා ගියාට පස්සේ ඊට පස්සේ වගකීම තමයි ළමයි. ඉතින් ඒ හින්දා මේ ලෝකේ කිසිම මං හිතන්නේ නැහැ කාන්තාවක් එතනින් කවුරු හරි කෙනෙක් මැරුණා කියලා හරි කවුරු හරි කෙනෙක් දාලා ගියා හරි ජීවිතෙන් සමුගත්ත කට්ටිය මං හිතනවා ගොඩාක් අඩු ඇති. ඉතින් එතනින් ඒ නිසා මේ ජීවිතේ අපිට වෙන දේවල් හෙට වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. හැම වෙලාවෙම මං කියන්නේ අම්මා කෙනෙක්ට tamunට හරි කියලා හිතන දේ කරන්න ඕනේ කියන එක තමයි. ඔය හැමදේම කතා කරද්දී ඔබ අම්මා කෙනෙක් විදියට ඔබ මේ දවස්වල ලංකාවේ ජීවත් වෙන පුරවැසියෙක් විදියට ගෑල් ළමයි බොහෝ දෙනෙකුට හිට්පිට නැති මිනිස්සු අතින් ලොකු ඛේදවාචක බොහොමයක් වෙලා තියෙනවා. ඔව් අම්මා කෙනෙක් විදියට මොනවද කියන්නේ? ඉස්සරහට දරුවන්ට ජීවත් වෙන්න බැරි මානසික මොකද මිනිස්සුන්ට මේ තියෙන මිනිස්සුත් තිරසන් වේගෙන වගේ එන්නේ මේ කාලේ හරි භයානක කාලයකට අපි මේ යන්නේ. මේ දරුවෝ විතරක් නෙවෙයි තව ඉස්සරහට නිවෙස් වලට පැනලා ගිනිවෙස් හිමියන්ව මරා දාලා ගිනිවෙස් වල ඉන්න කාන්තාවන්ව දූෂණය කරලා එහෙම වෙන තත්ත්වයක් ඉස්සරහට එනවා. ඒකට හේතුව මේ මිනිස්සු දැන් ඉන්නේ විශාල පීඩනයකින්. මේ පීඩනය අපිට අපේ ලංකාවේ විතරයි දැන් පිට රටවල් වල විනෝදය කියන දෙයට මානසික සහනය වෙනුවෙන් තැන් ගොඩාක් තියෙනවා. අපේ ලංකාවේ මිනිස්සු හරි ලොකු ස්ට්‍රෙස් එකකින් මේ ආර්ථික තත්ත්වය මේ ඔක්කොමත් එක්ක අපේ ලංකාවේ හරීම අමාරුයි මිනිස්සුන්ට මේ මානසික අසහනයෙන් මිදෙන්න තැන් නැහැ. අපේ ලංකාවේ ගොඩක් දැන් මං ඉස්සෙල්ලා කිව්වේ මට පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් ආවා කියලා වෙන කෙනෙක් ටිකවනවා මේ ගෑනුන්ට පිස්සු කියලා. අපේ ලංකාවේ මේ ඔය මානසික ආතතිය ස්ට්‍රෙස් එකට මිනිස්සු බයයි ගිහිලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න පවා. ඒකට හේතුව ඒවා හරි කතා කරන්නේ නැති සබ්ජෙක්ට්. අපේ මේ හැම දෙයකටම පැණියනවා, මුට්ටි පා කරනවා, තියෙන තරම් ඔක්කොම පේන්නේ නැති ඒවා දේවල් පස්සේ යනවා. හරිද? ඒ වගේම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයත් ඇත්තටම හොඳ තත්ත්වයක තියෙනවා. මේ අපි ශරීරයට දෙන බෙහෙත් ඔක්කොම දෙන හැබැයි මනස මේ දියුණු කිරි ගැනීම සඳහා මනසට දෙන බෙහෙත් ඇත්තටම මනසට දෙන තැන අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් ඔය හේතු හින්දා මිනිස්සු විශාල පීඩනයකින් ඉන්නේ. ඒවා දරුවන්ගේ පිටින් අරින ඔය දැන් ඔය නිවේදනයේ වෙච්ච ඒවා විතරයි. නැති ඒවා මොනතරම් තියෙනවද? ඔය පිට මිනිස්සෙක්ගෙන්, ගෙදර තාත්තගෙන්, ගෙදර මාමගෙන්, සීයාගෙන් කරදර වෙන කට්ටිය ඉන්නවා. පිරිමි ළමයි ඒ විදිහට මුණ දෙන පොඩි ළමයි ඉන්නවා. ඉතින් මේ தত্ত্বය ඉස්සරහට වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම කියන්න තියෙන්නේ දරුවෙක් තව කෙනෙක්ට දීලා තමුන්ගේ කම්ෆර්ට් එක. එහෙම නැත්නම් තමුන්ගේ තියෙන මේ සුව පහසුව ගැන හිතන එක ටිකක් අඩු කරන්න වෙනවා. මම දන්නවා අම්මා තාත්තා දෙන්නම රස්සාවල වලට යනවා නම් හරි අමාරුයි. සර්ටිෆයි කරපු. එහෙම නැත්නම් මිනිස්සු සමාජයේ පිළිගත්ත යම්කිසි විදියකින් සර්ටිෆිකේෂන් එකක් තියෙන දරුවෝ බලා ගන්න තැනක එක්ක දරුවෝ තියන්න ඕනේ. එහෙම නැත්නම් ආච්චිලා සීලා ගාව තිබ්බත් සමහරකට අපි අහලා තියෙනනේ සීයගෙන් කරදර වෙනවා. අනිත් එක තමයි පොඩි කාලේ ඉඳන්. අපේ මේ මම හරියට මේ කනගාටු වෙන තත්ත්වයක් තමයි මේ හැම දරුවෝ දූෂණය කරනකොට කටවහන් ඉන්න මිනිස්සු. බස්වල ගිහිල්ලා කාන්තාවන්ට බස්වල ගිහිල්ලා එහෙම මෙහෙන් අතපත ගන්නකොට කටවහන් ඉන්න මිනිස්සු පුංචි දරුවන්ට ලිංගික පාඩම් ගැන කියලා දෙන්න පොතක් එළියට දැම්මම කෑ ගහනවා. දරුවන්ට මේ ලිංගිකත්වය ගැන කියලා දෙන්නේ නැතුව දරුවෝ කොහොමද දන්නේ මේ ශරීරය මගේ? මේ මෙතන අත ගෑවොත් වැරදි. මෙතන අත ගෑවොත් වැරදි. වෙන කෙනෙක් මේවා දිහා බලන් හිටියොත් වැරදි කියලා දරුවෝ දන්නේ කොහොමද? පොඩි කාලේ ඉඳන් මේ දේවල් කියලා දුන්නොත් තමයි පොඩි කාලේ මොන්ටිසෝරියේ ඉඳන් පිට රටවල් වල ළමයින්ට කියලා දෙනවා good touch මොකද්ද bad touch මොකද්ද කියලා. කොහොමද টয়ලට් එකකට ගිහිල්ලා මේ අපේ ඉස්කෝලවලයි පෙර පාසල් වල තමයි නම්බර්ස් එකතු කරන්නයි අකුරු ලියන්නයි පුරුදු කරන්නේ. පිට රටවල් වල අවුරුදු 7 වෙනකන් දරුවන්ට තැනකට ගිහින් හැසිරෙන විදිය, කන බොන විදිය. එතකොට මේ টয়ලට් එකට ගිහිල්ලා කොහොමද හොදගන්නේ කියන එක පවා දරුවන්ට කියලා දෙනවා. ඉතින් ඒවා අපේ රටේ කියලා දෙන්නේ නැත්නම් කෙවල් වල දරුවොත් එක්ක ගත කරන වෙලාවේ මම මගේ දරුවෝ තුන් චූටි එක්කනන් තාම පොඩි ලොකු දෙන්නට මම ඉස්සලා කිව්වා වගේ ඕගොල්ලන්ව හොදන්න පුළුවන්, ඕගොල්ලන්ට ඇඳුම් අඳින්න පුළුවන් මෙන්න මටයි ආච්චිටයි විතරයි. හරිද? දැන් තාත්තා නම් ගොඩක් වෙලාවට
පුතාව හොදනවා කරනවා හිරාන්. හැබැයි හිරාන්ම කියනවා කොටින්ම කියනවා නම් නිවසේ ඉන්නකොට මමත් පියත් දැන් මගේ හිරාන් හැම වෙලාවෙම මාව හග් කරනවා. මාව දරුවෝ ඉස්සරහා ආදරේ පෙන්නනවා. ඒක ඉතාමත් වැදගයි දරුවන්ට. හැබැයි එතනින් එහාට දරුවොන් ලිමිට් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම දරුවන්ට පෙන්වන්න ඕනේ මේ සාමාන්‍ය දේවල් මොනවාද අනවශ්‍ය දේවල් මොනවාද ඒවා කියලා දෙන්න ඕනේ. ලිමිට් එක පොඩි කාලේ ඉඳන් ගෙදර ඉඳන් කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට සිද්ධ නොවීමත් එක්ක තමයි දරුවෝ දන්නෙත් නැත්තේ. ඒ කියන්නේ පිටස්තර එක්කෙනෙක් දැන් මම විශේෂයෙන්ම මම මගේ පුතත් එක්ක අපි දෙන්නට සීක්‍රට් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මම එයා දන්නවා මම මෙන්න මේ දේ කිව්වොත් එහෙම මොකක්ද ඒකේ තේරුම කියලා. එයාට අවුරුදු 4යි. ඒතර මම එයාට පෙර පාසලට යනකොට දැන් අපේ පෙර පාසල් නම් ඇත්තටම හරි ආරක්ෂිතයි. හැබැයි එතනින් එහාට වෙන කෙනෙක් අපි දෙන්නට දෙන්න කතා කරන පොඩි ලැන්ග්වේජ් එකක් හෝ එහෙම නැත්නම් වචනයක් තියෙන. එතකොට ඒක කිව්වොත් විතරයි දන්නේ මේ අම්මා එවපු කෙනෙක්. එහෙම නැත්නම් තේරෙනවද? ඉතින් ඒ වගේ දරුවන්ට මොකක් හරි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම නැත්තම් එහෙම හරි අමාරු වෙනවා දරුවෝ පරිස්සම් කරගන්න. මේ පොඩි කාලේ ඔය වගේ දේවල් වලට මුහුණ දීලා මිය ගියේ නැති දරුවෝ, මිය යන්නේ නැති දරුවෝ යම් කිසි අතවරයට ලක් කරලා ලොකු වුණාට පස්සේ දරුවෝ වයසටත් වඩා පැහැෙනවා. කියන වයසටත් වඩා වැරදි දේවල් වලට යොමු වෙනවා. වැඩි පොඩි කාලේ සමාජයෙන් පරිගන්න එහෙම නැත්නම් සමාජයට හානියක් කරන දෙයක්. අවසාන ප්‍රශ්නේ. ඔබ අම්මා කෙනෙක් විදිහට දරුවන්ට කොච්චර ආදරේද කියන එක ඔබේ වචනෙන්ම කිව්වනේ. බැරි වෙලාවත් ඔබට අර පළවෙනි දරුවෝ දෙන්න හම්බෙලා නැතුව ඉතිරියට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණා නම් එහෙම වෙන්න බැරි බොහෝ දෙනෙක් බලාගෙන ඇති. උන්ට මොනවද කියන්නේ? මෙහෙමයි කාන්තාවක් සමහරව කියන සම්පූර්ණ වෙන අම්මා කෙනෙක් වුණාම කියලා. මම මේක පිළිගන්නේ නැහැ. කාන්තාවක් සම්පූර්ණ වෙන්නේ ඇය ශක්තිමත් කාන්තාවක් වුණොත්. සමහරක් අම්මලා ඉන්නේ. සමහරක් කාන්තාවෝ ඉන්නවා ළමයි හදන්න කැමති නැහැ. කමක් නැහැ. ඒක යාගේ කැමැත්ත. සමහරක් කාන්තාවෝ ඉන්නවා පොඩි වයසෙන් කසාද පන්න පොඩි වයසෙන් ළමයි හම්බ වෙනවා. ගොඩාක් ළමයින්ට කැමතියි. කමන්නේ ඒක යාගේ කැමැත්ත. අපි පුරුදු වෙන්න ඕනේ සමාජයක් විදියට ඕනම කෙනෙක්ගේ ඉන්ඩිවිජුවැලිටි එකට තමුන්ට තියෙන ඒ තමුන්ගේ තියෙන මේ වෙනසට තමුන් හිතන පතන විදියට තව කෙනෙක්ගේ ප්‍රයිවසි එකට තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට අපි ඉඩ දෙන්න. හරිද? ඉතින් ඒ නිසා අපේ සමාජයේ තමයි කසාද බැඳලා අවුරුද්දක් යනකොට ළමයි නැද්ද කියලා අහනවා. තව ළමයෙක් හැදුවම කියනකො දෙවෙනි එක හදන්නේ නැද්ද කියලා. තුන්වෙනි එක හැදුවම කොහොම වැඩි නැද්ද කියලා අහනවා. අපේ මිනිස්සුන්ට පුදුම ප්‍රශ්න අනෙක් පවුල් වල එක තියෙන්නේ. තව කෙනෙක්ගේ තියෙන පෞද්ගලිකත්වයට ඉඩ දීලා ඒගොල්ලන් ඕන දෙයක් කරගත දෙන්න කියලා ඉන්න බැරි සමාජයක් ඇතුළේ ඉතින් ඇත්තටම හරි අමාරුයි තරුණ අම්මා කෙනෙක්ට ජීවත් වෙන්න. කසාද බැඳපු නැති කෙනෙක් ඉස්සරහා කසාද ජීවිතය ගැන කතා කරන්න හොඳ නැහැ. තේරුණාද? ඒක හරි. මොකද මේ මිනිස්සුන්ගේ හිත අපි දන්නේ නැහැනේ. දරුවෝ නැති කෙනෙක් ඉස්සරහා දරුවන් ගැන කතා කරන්න හොඳ නැහැ. හරිද? සැමියා නැති වෙච්ච කෙනෙක් ඉස්සරහා තමුන්ගේ පෞල් ජීවිතය ගැන කතා කරන්න හොඳ නැහැ. මම ඒක පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. අඩුපාඩු ශරීරයේ අඩුපාඩු තියෙන කෙනෙක් ඉස්සරහා තමුන්ගේ තියෙන ලොකුකම් ගැන කියවන්න හොඳ නැහැ. ඉතින් පුළුවන් තරම් අපි බලන්න ඕනේ තව කෙනෙක්ගේ හිත නොරිද්දා ජීවිතේ ගත කරන්න. හොඳයි. හිත නොරිද්දා ජීවත් වෙන අම්මත් එක්ක මම කතා කරා. අම්මා කියන වැඩසටහන ඇතුලේ තනිකරම කතා කරන්නේ අම්මා කෙනෙක් තවත් අම්මා කෙනෙක්ට එහෙම නැත්නම් බලන් ඉන්න ඔබව දැනුවත් කරන ආදරේ. ඔබට බොහොම ස්තුතියි. ගොඩක් ආදරෙන් විශ් කරනවා ආගේ අනාගතේ. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා. ජය වේවා.